හයි ඔයාලා දැන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට අද වීඩියෝ එක කතා කරන්නේ කොහොමද unlimited freely අපිට 3D animation වීඩියෝ ගොඩක්ම ලේසියෙන් short වීඩියෝ. ඒ කියන්නේ අපිට YouTube short එකට වගේ දාන්න වීඩියෝ හදාගන්න. මේක අපිට දිග වීඩියෝ උනත් හදන්න පුළුවන්. ඕන අපිට කාටුන් එකක් උනත් පැය දෙකක විතර කාටුන් එකක් උනත් විනාඩි හැබැයි තප්පර 5 කියලා එකතු කරලා හදාගන්නේ. හැබැයි මෙන්න මෙතෙන්ද අපිට free unlimited හරිද? unlimited free හදන විදිහ තමයි අපි අද වීඩියෝ කතා කරන්නේ. මොකද ලියනාඩෝ කියයි ඔහොම ඇක්ටිව් වෙන්න ටූල්ස් තියෙන මේ වෙනකොට. හැබැයි හැම එකකම ලිමිට් එකක් තියෙනවා. අද අපි වීඩියෝ කතා කරමු කොහොමද මෙන්න මේ වැඩේ unlimited freely මේ වැඩේ කරගන්න කියලා. හරි අපිට මෙන්න මේ වැඩේ ගොඩක්ම ලේසියෙන් කරගන්න අපිට අවශ්‍ය වෙන prompt එක. මෙන්න මේ prompt එක හදාගන්න ChatGPT එක use කරලා අපිට හදාගන්න බෑ ගොඩක්ම ලේසි. දැන් මම කියලා දෙන්න මට කිසිම idea එකක් නැතුව මම කොහොමද title එකේ පවා title එකේ ඉඳන්ම පවා මම ChatGPT එකේ prompt එක හදාගත්තේ කියලා. අපි screen video reel කතා කරමු කොහොමද මෙන්න මේ ගොඩක්ම ලේසියෙන් මම කරගත්තේ කියලා. හරි ඔයාලට දැන් මෙතෙන්දි කරන් තියන්නේ මම මුලින්ම අහුවා මට කිසි idea එකක් තිබුණේ නැතිද මම මුලින්ම කිව්වා මට ප්ලීස් මේ මට අලුත්ම ට්‍රෙන්ඩින් වෙච්ච ටයිටල් ටිකක් හදලා දෙන්න කියලා. ඒතකොට මම මේ වගේ ටයිටල් ටිකක් මට දුන්නා. ඊට පස්සේ මම කරේ මෙන්න මේ ටයිටල් ටිකේ මං ගිල්ලුවා මට ඕනේ ෆනි ටයිටල් ටිකක් කියලා. එතකොට මෙයා ෆනි ටයිටල් ටිකක් මෙන්න මේ විදිහට මට ලස්සනට ජෙනරේට් කරලා දුන්නා. අර මේ ටික ලස්සන ටයිටල් නෙමෙයි. හරිද මේක තීරුම් බලුවොත් එනම චාටර්. අවුලක් නැහැ අපි එහෙම කළා මෙන්න මේ විදිහට මම මේ වගේ එක පළවෙනි ටයිටල් එකම ගත්තා. හරිද? ඊට පස්සේ මෙන්න මේකෙන් මං කිව්වා I want to make a story use දෙන්න මෙන්න මෙහෙම කියලා. මේකෙන් මට ස්ටෝරියක් හදලා දෙන්න කියලා කිව්වා. එතකොට යා මෙන්න මේකේ ස්ටෝරිය හදලා දුන්නේ යා සම්පූර්ණයෙන්ම වොයිස් එකත් එක්ක ස්ටෝරිය තමයි මේ විදිහට හදලා දීලා තිබ්බේ මට. හරිද? ඊට පස්සේ මං කිව්වා මෙන්න මේක මට විස්තර මදි ඒකින්ද පොඩ්ඩක් විස්තර ඇඩ් කරලා ක්‍රියේටිව් විදිහට. හරිද? අන්න ඔය වගේ වචන කියන්නේ මම මේ ටික ඔක්කොම ප්‍රොම්ප්ට් එක කමෙන්ට් එකක් විදිහට දාන මේ ටික ඔක්කොම ඕපි කරලා කෙලින්ම දාන්න. හරිද? තෝරලා ගන්න යාම වලට ට්‍රැක් පණික් දන්නේ නැහැ. මම ගොඩක් මේ බැලුවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඊළඟ එකට මං ගියා. එතෙන් ඊට පස්සේ මේ විදිහට යා එක හදලා දුන්නා. හරි ඊට පස්සේ මං කිව්වා මෙන්න මේක මේ විදිහට 3D animated විදිහට හදලා දෙන්න කියලා. ඒ කියන්නේ මම මෙතෙන් දිගුවා කැට්ලා ඉන්න විදිහට හදන්න. ඊට පස්සේ ඒ හැමෝම ඇඳුම් ඇඳගෙන අපි සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න විදිහට හදන්න කකුල් දෙකෙන් ඇවිදින විදිහට ඒ වගේ කියලා මෙන්න මේ 3D animated විදිහට හදන්න කියලා මම ඒකම අපි කිව්වා මං කිව්වා modify කරලා දෙන්න කියලා අර ස්ටෝරි එකම. ඊට පස්සේ එයා ඒක ආයෙ modify කරලා දුන්නා. හරිද? උනොත් ඉතින් පස්සේ අර එයාට උනා track point ඉන්නක් කියනවා සාමාන්‍ය ChatGPT එක උනත් හරිද? මම ඔයාලට කියන්න කොහොමද ඒක නැති කරගන්නේ. ඊට පස්සේ ඔන්න විදිහට part 2 විදිහට හදලා. ඊට පස්සේ මං කිව්වා මෙන්න මේ ස්ටෝරි එක දාලා මට වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා. ඉතින් මං කිව්වා වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක හදලා දුන්නා මට ඒක සැටිස්ෆයි වුණේ නැහැ. මොකද අර හරියට නෑ ඒක. හරිද? මෙන්න මෙතන දැන් වීඩියෝ ප්‍රොම්ප්ට් එකක් වුණාම අපිට කෙලින්ම කොපි කරලා කියලා පේස්ට් කරන්න දෙන්න බෑ. අර ඔබ්ජෙක්ට් එක වෙන්න මෙහෙම අර එන සීන් එකක් දාලා තිබ්බා. මං ඊට පස්සේ කිව්වා ආයි පාරක් දැන් මේක මට හරියන්නේ නැහැ. මේ විදිහට මම එන ලොකු ප්‍රොම්ප්ට් එකක් හදලා දුන්නේ නැහැ. පාර මම මේ විදිහට නෑ කියලා මේ විදිහට ආයි ප්‍රොම්ප්ට් එක ඉල්ලගත්තා. මෙන්න මේ විදිහට ලස්සන ප්‍රොම්ප්ට් එකක් විදිහට හදලා දුන්නා. යා මං ඊට පස්සේ මේ විදිහට ඇක්ෂන් විතරක්. ඒ කියන්නේ මෙයා මෙතෙන්දී අර වොයිස් එකත් එක්ක තමයි මේ ප්‍රොම්ප්ට් ටික ඔක්කොම ජෙනරේට් කරලා තිබ්බේ. කියන්නේ හැමතැනම කතා කරන විදිහට තමයි වොයිස් එකත් එක්ක ජෙනරේට් කරලා තිබ්බ. මං වොයිස් එක නැතුව ෂෝට් එකට වොයිස් එකක් දාන්න බැරි නිසා මං කිව්වා ඇක්ෂන් විතරක් එන විදිහට මෙන්න මේක හදලා දෙන්න කියලා. ඊට පස්සේ යා මේ විදිහට අපිට ඇක්ෂන් ටික එන විදිහට මේ විදිහට ප්‍රොම්ප්ට් ටික මෙන්න මේ විදිහට ලස්සනට හදලා දුන්නා. ඊට පස්සේ ඔයාලට කෙලින්ම මෙන්න දැන් මේක කීලා කොපි පේස්ට් කරලා වැඩේ කරගන්න පුළුවන්. එහෙම කරන්න එපා. පොඩ්ඩක් තව මොඩිෆයි කරගන්න එපා. අන්න එහෙම මොඩිෆයි කරන්න ගිහලා පොඩ්ඩක් අවුල් ගියා මට. මේ මම පොඩ්ඩක් YouTube short size එකට හදලා දෙන්න කියලා කිව්වා. අර මේක මං Gemini එකට වගේ දැම්මම එන්න තඩ ඒ වෙන්නේ. හරිද? ඒකින්ද මම කිව්වා size එකට හදලා දෙන්න කියලා. ඊට පස්සේ යා ටිකක් ට්‍රැක් කරගෙන ගත්තා. හරිද මේ විදිහට. ඉතින් මට සෙට් උනේම නෑ. ඊට මේ විදිහට අපිට සෙට් උනේ. ඒ වගේ තැනක් වුණොත් එහෙම ඊට පස්සේ මං කිව්වා ෆයිනලි ඔයාට මට ආයි දෙන්න කියලා මෙන්න ප්‍රොම්ප්ට් එක. මම ඔක්කොම ටික එකතු කරලා මේ වගේ ප්‍රොම්ප්ට් එකක් තමයි දුන්නේ. අර ඒ වගේ අර පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආයි ඉල්ලුවත් ඔය දෙන්නෙම නෑ. හරිද? ඒ වගේ තැනකදී ඔයාද කරන්න තියෙන්නේ ආයි new chat එකකට යන්න. new chat එකට ගිහිල්ලා අර ප්‍රොම්ප්ට් ටික කෙලින්ම දාලා ගන්න පුළුවන්. හරිද? මං කියන්නේ පොඩ්ඩක් මේ වැඩිපුර views ගන්න ඕන. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් අලුතෙන් මෙන්න මේ විදිහට අර අපිට යා හදලා දුන්න ප්‍රොම්ප්ට් ටික තියෙනවනේ මෙන්න මේ ප්‍රොම්ප්ට් ටික. මෙන්න මේ ප්‍රොම්ප්ට් ටික. හරිද? මෙන්න මේ ප්‍රොම්ප්ට් ටික මේ විදිහට මෙන්න මේ ප්‍රොම්ප්ට් ටික ඔයා කොපි කරගන්න ඔක්කොම ටික. හරිද? ඒ ටික අපි කවුට් ඒ ටික මෙන්න මේ ප්‍රොම්ප්ට් ටික ඔයා කොපි කරගන්න. ඊට පස්සේ ඔයා ආයි new chat එකට ගිහලා මෙන්න මේ විදිහට මම new chat එකට ගිහලා මේ ප්‍රොම්ප්ට් ටික මම දාලා මේ විදිහට මම මෙතන අන්තිමට කිව්වා මේක මට මොඩිෆයි කරලා දෙන්න කියලා. හරිද? මේ විදිහට මම කිව්වා මේක මොඩිෆයි කරලා දෙන්න කියලා. ඒතකොට එයා මේ විදිහට මට මොඩිෆයි කරලා දුන්නා.
හරි ඔන්න විදිර වඩ පුල ලස්සන්ට ක්‍රියේටව විදිර ප්‍රෝම්ටය කදාගන්න චජීපිටි යුස් කලා හරි වාට විදිර පුලන් ගොඩම් ලේසන් චජීපිටිය වගේ යුස් කල්ල මෙන්න මේ වගේ ලස්සන ප්‍රෝම්ට එක කදාගන්න වට මේක ඩීප්සික් වගේ එක පෞචයන පුල ගොඩම් ලෙස චජීපිටිය වගේ යුස් කල මෙන්න විදිර හදාගන්න පුළුව අපි දැන් කතා කරු මෙන්න මේ ඇනිමේට් කරගන්න මුදිර අප මේ ඇනිමේට් කරගන්න කෙලින්ම ෆ්‍රෝම්ට එක මෙටා ඒකට දාලා පුලුවන් වැඩේ කරගන්න හැබැයි මෙටායකට දම්ම මෙන්න මේ විදියට හරිවට බලගලන්ද මෙ මිදිර මිටයි ගත්තර පස ම පලවිනි ප්‍රම්ට් එක දුන්නට පසය එක ලස්සන්ට යදාල විදිර හදල දෙන්න ඇබ ඊළඟ එකටාවට පසය ට්‍රක් පල දිවාර කියන්නේ ඒ උඩ තියෙන කරක්ට එක වෙනස් කරගල තමයි ඊළඟට ඉල්ල තියෙන අර ඒක නිසා අපට මෙ මිටායකට යස් කල මේ වගේ වැඩක් කරනවට වඩා ගොඩම් ලේසිම් පොඩි වැඩක් කරන්න පුළුවන් මේකට පොඩි මහන්සිම කැපීමත් දෙන්න වෙන මොන දෙවුණට ලේසින හරි බලමුදන් කොමද මේ වැඩේ කරන්න කියලා වාට පුලන් ජෙමිනක යස් කල පොට එක හදාගන්න ජෙමින යස් කල පොට එක දාගෙන පොටුව ගැනිමේට් කරගන්න මිටයි ඒක යස් කරන්න පුළුවන් හරි වට දැන් කරන්ති මෙ චජීවිට තින ප්‍රම්ට් එක පලවෙන ප්‍රම්ට් එක දැන් කොපි කරගත්තම මීට පස් ම මේ කරගෙන යනවා ජෙමිනකට හරි ජෙමිනකට ගිහිල්ල මේදරම ජෙමිනට කියල හරි දැම මෙන්න මිදිර මේක මෙතැන්ට පේස්ට කරගෙන තින ඉට පස්ම මේක සෙන් කරන්න මේ විදිර එදවට දැම් මේර මෙටයිරොඩ සීනක තියන මේකර හැම එකම කෙනෙකට එකක් සම්බන්ධීමේ ජෙස්නාව මේ හදල දෙන්නේ ජිමින එක මේ ඇනිමේෂන් කරගන්න නම් පොඩ අමාර අපි වියෝත්‍රී වගේ පවිච්චි කර පුළුවන් එච්චර සින්න කොන්නට මෙටයි ගොඩම් ලෙසිම වැඩ කරගන්න මුල හරි අරම පුළුවන් ඔයා පොඩ්ඩත් ප්‍රොම්ටික පොඩ මොඩිෆයි කරගත්තු හරි දැන් මේ විදිහට මෙයා හදලා දෙනවා ඊට පස්සේ ඔයාලට මේ කෙලිම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතනින් අර මේකේ තියෙන සීන් එකක් තියෙනවා මේ මෙතන මෙටා ඒ වගේ නේ මෙතන පොඩි ලෝගෝ එකක් තියෙනවා දැන් ෂෝට් එක දාද්දි අපි ක්‍රොප් කරලා හදන නිසා මේ ලෝගෝ එක නැති වෙනවා හරිද වෝටර් මාක් එක නැති වෙනවා හරි අපි දැන් කතා කරමු ජෙමිනි එක සහ මෙටා එක ඔය දෙක යූස් කළ කොහොමද මෙන්න මේ ඇනිමේටඩ් ලස්සන වීඩියෝ එකක් ඒ කියන්නේ ක්‍රියේටිව් විදියට ලස්සනට මේක හිතා ගන්න බැරි විදියට හදාගන්න කියලා. හරි ඔයා මෙටා එක දැන් සයින් අප් වෙද්දි මෙතනින් ඔයාලට Facebook එකෙන් හරි Instagram එකෙන් හරි යන්න පුළුවන් නැත්නම් ඔයාලට කෙලින් මෙතනින් ඊමේල් ඇඩ්‍රස් එක දීලා සයින් අප් වෙන්න පුළුවන්. හරි ඔයා සයින් අප් වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අර කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එකත් අරගෙන ආවලා කෙලින් මේකට පේස්ට් කරලා මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේකේ animate my photo කියලා එකක් තියෙනවා. අන්න ඒකට දෙන්න. ඒක දීලා ඔයා අර අපි සේව් කරගත්ත ෆොටෝ එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරගන්න ඕන. අර මෙන්න මේ විදිහට මේක අප්ලෝඩ් වුණාට පස්සේ අනිවාර්යයෙන් මෙන්න මෙතන ප්‍රොම්ප්ට් එක විදිහට animate කියන එකට වඩා ඔයා අර ප්‍රොම්ප්ට් එකම දෙන්න පුළුවන් හොඳ නැත්නම් කෙලින්ම animate කියලා දුන්නම් මේක ලස්සනට මෙටායෙන් හදලා දෙනවා. මෙන්න මේ විදිහට අපි මේක සෙන්ඩ් කරනවාම දැන් මෙන්න මෙතන ජෙනරේට් වෙනකොට හරිද? අරමින් මිදර ජෙනරේට් වෙනකොට මෙන්න මේ ජෙනරේට් වෙනවා දැන් මේ වෙලා අවිදුවා PC එකෙන් කිසිම වැඩක් කරන්න යන්න එපා මෙන්න මේක සීන් එක හරිද දැන් නම් කේස් යන්නේ දැන් ජෙනරේට් වුණා නැත්තම් ඔයාලට බලාගන්න බලන්න මෙතන අපි ටාස්ක් මැනේජර් වලට ගිහිල්ලා perform වලට ගියාට පස්සේ දැන් මගේ කලින් මේ 100%ම යූස් කරලා තියෙනවා හරිද 100%ම යූස් කරලා දැන් ඔයා අර කෙලින්ම මේක ෆොන්ට් එක දීලා කෙලින්ම හදනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් සෑහෙන්නම ලැග් වෙනවා හරි ඒකට ඔයාලට බලන්න ගොඩක් අර මෙටා ඇප් එක යූස් කරා මම කලින් කිව්ව විදිහට පොඩි සීන් එකක් තියෙන මේක හරිද දැන් මේක නිකන් අනිත් පැත්තට යනවා වගේ කතන්දරයක් මෙතන මෙටා එක හදලා තියෙන එහෙම නම් ආයෙ පාරක් ප්‍රොම්ප්ට් එක දාන්න මැසේජ් එකක් දාලා ආයෙ පාරක් මේක මොඩිෆයි කරන්න කියලා කියන්නේ නැත්නම් ආයෙම මේ මැසේජ් එකම අපි දැම්ම ගමන් මේ විදිහට අපිට මෙටා එකෙන් මේක හදා ගන්න පුළුවන් හරි ඉතින් ඔයාලට බලන්න මෙන්න මේ විදිහට මෙටා එක සහ ජෙමිනි එක යූස් කරලා chat GPT එකත් එක්ක මේ වගේ වැඩේ කරගන්න මෙන්න මෙතෙන්දි මම ඔයාලට ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ දෙවෙනි ඔප්ෂන් එක මොකද කෙලින්ම මෙටා එකට දාද්දි පොඩ්ඩක් අවුල් යන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට chat GPT එක විතර prompt එක modify කරගන්න වගේ පුළුවන් නම් ගොඩක් ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වුණාට අර අපිට Gemini එකේ තරම් අර ෆොටෝ වල quality එක ගන්න බෑ. අනිත් app use කරලා අනිත් app කියන්නේ මෙටා එකේ මේ වැඩේ කරගන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙටා එක use කරද්දී Gemini එකේ තියෙන ෆොටෝ එකෙන් use කරන්න කියලා මම ඔයාලට කියනවා. ඒක උඩ ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඔයාලට ඔයාගේ ෆෝන් එකෙන් පවා කරගන්න පුළුවන්. ඒකදී ඔයාලට කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා Gemini එක, ChatGPT එක සහ Meta AI කියන app තුන ඔයාගේ ෆෝන් එකට ගන්න. මේ පල්ලෙහා මම description එකේ link දාලා තියන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. يعني link වලට ගිහලා ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා Meta AI කියන app එක use කරන්න. මොකද website එකෙන් කරන්න බෑ. ෆෝන් එකෙන් කරද්දි ගොඩක්ම අමාරුයි. අපි දැන් PC එකෙන් කරද්දි දැක්ක අපේ graphics සම්පූර්ණයෙන්ම වගේ යනවා අපේ වෙබ්සයිට් එකෙන් වැඩේ කරද්දි. ඔයාලට මෙතනදී app එක use කරන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. සාරෙච්චර ඔය traffic එකක් කියන්නේ lag වීමක් වෙන්නේ නැහැ. හරි ඉතින් අපි අද වීඩියෝ එක දාරේ කොහොමද මෙන්න මේ වගේ 3D animated දෙයක් හදාගන්නේ කියලා මේ ඔයාලා short විතරක් නෙමෙයි full screen වීඩියෝ එකක් උනා මේ විදිහටම හදාගන්න පුළුවන්. අපි ඉස්සරහා වීඩියෝ වලදී මේ වගේ වීඩියෝ ගැන කතා කරමු කොහොමද මේක අර
ෆුල් ස්ක්‍රීන් විඩියක් කොම හදාගන්න කියලා මේකට තප්පර පය කෑලිටි එකතු කරනට ගොඩල් ලේසියෙන් කරගන්න පුල වෙන ඇපයක් වගේ යස් කල කරන්න පුළුවන් ඒවගේ එකක් අපි හදාගන්න කොම දිලා පිස්නා විඩියලි කතා කරමු එනම් අපි අදර විඩියෝවසන් කරනවා අපි අලුත් විඩියෙන් ගමමු තැංකූ